good morning හැමෝටම අද අපි කතා කරන්න යන්නේ කොහොමද අපේ ERP සිස්ටම් එක හරහා ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක කරන්නේ. මේක ස්පෙෂලිස් වෙන්නේ අපි මේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක කරන්නේ ෂූ මැනුෆැක්චරින් ප්‍රොසෙස් එක කියන එක්සාම්පල් එක තමයි අපි යූස් කරන්නේ. එතකොට ෂූ මැනුෆැක්චරින් කම්පැනි එක කොහොමද ප්‍රොසෙස් එක වෙන්නේ කිව්වොත් සාමාන්‍යයෙන් රෝ මැටීරියල්ස් අපි ගේනවා. රෝ මැටීරියල්ස් ටික ගේනකොට සාමාන්‍යයෙන් ෆැබ්‍රික් වෙන්න පුළුවන්, ලෙදර් අයිටම්ස් ගේන්න පුළුවන්. ඊට පස්සේ අනිකුත් ඇසෙසරීස්, තව PVC PU කියලා ඒව තියෙනවා. ඒ වගේ ඇසසරීස් ටික ගෙනල්ලා රෝ මැටීරියල්ස් විදියට ගෙනල්ලා ඒක GRN කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ රෝ මැටීරියල්ස් ටික බේස් කරන් ඒගොල්ලෝ කරන්නේ ඉස්සෙල්ලම ප්‍රී ප්‍රොඩක්ෂන් එක ගන්නවා. ප්‍රී ප්‍රොඩක්ෂන් එකේදී වෙන්නේ ඒගොල්ලෝ මොන හරි ඕඩර් එකක් ආවොත් ඒ ඕඩර් එකට අදාළව අපි රෙදි ගත්තා කියමුකෝ. රෙදි හරි ෆැබ්‍රික් හරි අපි ගත්තොත් ලෙද මොන හරි අයිටම්ස් තියෙනවා නම් ඒවා එක්කෝ ඒ අදාළ සයිස් එකට කටින් කරන එක තමයි ප්‍රී ප්‍රොඩක්ෂන් එකේදී. ඊට පස්සේ ප්‍රී ප්‍රොඩක්ෂන් එකෙන් පස්සේ අපේ තියෙනවා ඊළඟට යන්නේ අපි කියමුකෝ අප එක හදන්න වෙනම ප්‍රොඩක්ෂන් එකක් යනවා. ඊට පස්සේ ලාස්ටින් එක හදන්න වෙනම ප්‍රොඩක්ෂන් එකක් යනවා. එතකොට ওই ටික හදලා ඉවරනාට පස්සේ ඇසෙම්බල් කරනවා. ඇසෙම්බල් කරලා ට්‍රිමින් කරනවා. ඒ කියන්නේ වැඩිපුර මොනවා හරි කෑලි තියෙනවා නම් ඒවා ට්‍රිමින් කරලා අයින් කරනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? අපි පැකින් කරනවා. ට්‍රිමින් එක නැතුව යන්නත් පුළුවන්. මොකද ඒකෙදි අපිට ඇත්තටම මොනවත් යූස් වෙන්නේ නැති හින්දා අපිට ට්‍රිමින් එක නැතුව පැකින් එකටම යන්න පුළුවන්. ඔන්න ඔය වගේ පැකින් එකෙන් පස්සේ තමයි අපි කස්ටමර්ට ඉන්වොයිස් කරන්නේ. ඔන්න ওই process එක මම සිස්ටම් එකේ කොහොමද කරන්න කියන එක එස්- මේ එක්සාම්පල් එක පැහැදිලි කරන්න. මුලින්ම මේ MIS ERP සිස්ටම් එකේ අපි ඉස්සෙල්ලම අපේ chart of accounts list එක හදා ගන්න පුළුවන් මෙතන master files විදියට ගිහින්. එතකොට ඒකේ තියෙන්නේ අපේ කම්පැනි එකේ තියෙන expenses, income, bank account, fixed asset list, ඒ කියන්නේ fixed asset account ටික, ඒ අදාළ accounts ටික තමයි මෙතන accounts වලට ගිහින් create කරගන්න. එතකොට අපිට පුළුවන් create account ගිහින් accounts ටික create කරගන්න. මේකෙදි වෙන්නේ අර finance පැත්ත manage කරගන්න තමයි අපි මේ accounts ටිකත් create කරගන්න. ඒ කියන්නේ P&L, balance sheet, trial balance වගේ දේවල් හදාගන්න තමයි මේ create accounts ගිහින් ඒ ටික create කරගන්න. ඊට පස්සේ සයිට් කියලා තියෙනවා. එතකොට මම ඉස්සෙල්ලා ඔයාලට කිව්වා වගේ අපිට පුළුවන් අපේ සයිට් එක, ඒ කියන්නේ ඩිවිෂන්ස් ටික, ඩිවිෂන් වයිස් ස්ටොක් එක මේන්ටේන් කරන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මෙතන මේ වගේ අපිට ප්‍රී ප්‍රොඩක්ෂන් එක, පැකින් කියලා මේ සයිට් එකක්, ඊට පස්සේ ලාස්ටිං කියලා සයිට් එකක්, ඇසෙම්බල් කියලා සයිට් එකක්, අපර් කියලා සයිට් එකක් හදාගන්න. එතකොට මේ සයිට් වයිස් ප්‍රොඩක්ෂන් එක කරන්න තමයි අපි මේ ඒ කියන්නේ ඩිවිෂන් වයිස් ප්‍රොඩක්ෂන් එක කරන්න තමයි අපි මේ සයිට් කියන එක යූස් කරන්නේ. එතෙන්දී අපිට මේන් කියන්නේ මේන් ස්ටෝර්ස් එක කියලා අපිට ඕනනම් තියාගන්න පුළුවන් එක ස්ටොක් එකක්. එතකොට මේන් ස්ටෝර්ස් එකකින් අපිට අදාළ ස්ටොක් වලට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. අපි ලාස්ටිං එක ට්‍රාන්ස්ෆර් කරනවා, ලාස්ටිං අයිටම්ස් ටික වෙනම ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඔප්ෂන් එකකට තමයි මෙන්න මේක තියෙන්නේ. එතකොට අපිට පුළුවන් සයිට් එක ඔය විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා ටැක්ස් කෝඩ් කියලා. ටැක්ස් කෝඩ් කියන්නේ VAT SSCL මැනේජ් කරනවා නම් ඔයාලගේ කම්පැනිය VAT SSCL ටික මැනේජ් කරගන්න පුළුවන්. එතෙන්දී ඉන්පුට් ෂෙඩියුල් එක, අවුට්පුට් ෂෙඩියුල් එක, ඒ වගේ ගවර්න්මන්ට් එකෙන් රික්වෙස්ට් රිපෝට්ස් ටික සිස්ටම් එකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ කස්ටමර් ප්‍රොෆයිල් එකක් අපිට ක්‍රියේට් කරගන්න පුළුවන්. මෙතෙන්දී කස්ටමර් ප්‍රොෆයිල් එකේ දැන්ට තියෙන කස්ටමර් ලිස්ට් එක ඔයගොල්ලන්ට එකපාර අප්ලෝඩ් කරගන්න පුළුවන්. අපි කස්ටමර් ප්‍රොෆයිල් එකේ ඩීටේල්ස් බැලුවොත් කස්ටමර් ප්‍රොෆයිල් එකේ අපිට ඔයාලට පේන විදිහට මෙතන අදාළ එයාලගේ මේන් ඩීටේල්ස් ටික තමයි එන්ටර් කරන්න තියෙන්නේ. අපි එක්ස්පෝර්ට් කරනවා නම් අපි මොනවා හරි ෂූස් එක්ස්පෝර්ට් කරනවා නම් අපිට පුළුවන් මේ ස්පෝර්ට් කරන කස්ටමර් අදාළව ෆොරින් කරන්සි එකක් මෙතන දාගන්න. ඊට පස්සේ ඇඩිෂනල් ඉන්ෆර්මේෂන් විදියට අපිට පුළුවන් රේප් කවුද,
ඒ කියන්නේ අපි මේ ජොබ් එක ගෙනා මේ කස්ටමර් ගෙනාපු රෙප් කවුද, වැට් නම්බර් එක, ක්‍රෙඩිට් ලිමිට් එක, ඒ ඩීටේල්ස් ටික මෙතන දාගන්න පුළුවන්. ක්‍රෙඩිට් ලිමිට් එක, ක්‍රෙඩිට් ඒජින් එක වගේ දේවල් දැම්මහම සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් ලිමිට් එකෙන් කස්ටමර්ව බ්ලොක් කරන්න පුළුවන්. ක්‍රෙඩිට් ඒජින් එකත් එහෙමයි. අපි දවස් 30යි කියලා එයාට දීලා තිබ්බොත් මෙතන අපිට දවස් 30කට වඩා මොනවා හරි ඩියු ඉන්වොයිස් එකක් දාලා තිබ්බොත් එයාව බ්ලොක් කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඔප්ෂන් එකක් තමයි කස්ටමර් ප්‍රොෆයිල් එකේ තියෙන්නේ. ඊට පස්සේ අපි වෙන්ඩර් සෙන්ට් එකට වෙන්ඩර් ලිස්ට් එකට යමු. වෙන්ඩර් ලිස්ට් එකේදී අපිට පුළුවන් වෙන්ඩර්ගේ ප්‍රොෆයිල් එක අපිට දැනට තියෙන සප්ලයර් ලිස්ට් එක අපිට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊට අමතරව අපිට සප්ලයර් ඩීටේල්ස් ටික මෙතනින් දාගන්න පුළුවන්. එතකොට එතෙන්දිත් අපි ඉම්පෝර්ට් කරනවා. ඉම්පෝර්ට් කරන තියෙන කරන්සිය මොකක්ද ඒ ඩීටේල්ස් ටික දාගන්න පුළුවන්. ඇඩිෂනල් ඉන්ෆර්මේෂන් වල ඒ අදාළ ඩීටේල්ස් ටික වැට් නම්බර්, ස්වැට් නම්බර්, ඒ ඩීටේල්ස් ටික ස්වැට් මන් නැහැනේ දැන්. එතකොට වැට් නම්බර් වගේ දේවල් දාගන්න පුළුවන්. බෑන් ඩීටේල්ස් ටිකත් එන්ටර් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා අයිටම් ලිස්ට් එක. එතකොට අපිට පුළුවන් දැනට තියෙන අයිටම් ලිස්ට් එක ක්‍රියේට් අයිටම්ස් ගිහින් ඉන්වෙන්ටරි ගිහින් අපිට පුළුවන් අයිටම් ලිස්ට් එක හදාගන්න. එතෙන්දී අයිටම් එක මොකක්ද? ඊට පස්සේ රෝ මැටීරියල්ද, ඒ කියන්නේ අපිට අයිටම් එක කැටගරි කරන්න පුළුවන්. යුනිට් ඔෆ් මෙෂර්මන්ට් එක දාගන්න පුළුවන්. ඒ ඩීටේල්ස් ටික දාලා පර්චේස් ඩිස්ක්‍රිප්ෂන් එක, සේල්ස් ඩිස්ක්‍රිප්ෂන් එක, කොස්ට් එක, ඒ කියන්නේ කොස්ට් එක අපිට සාමාන්‍යයෙන් GRN එනකොට කොස්ට් එක අප්ඩේට් වෙනවා. සේල්ස් ප්‍රයිස් එක අපිට මෙතන දාගන්න පුළුවන් ෆිනිෂ් ගුඩ් අයිටම් එකක් නම්. එතකොට ඒ වගේ අපිට පුළුවන් අයිටම්ස් ටික ක්‍රියේට් කරගන්න. එතෙන්දී ට්‍රී ඕඩර් ලෙවල් එකක් තියෙනවා නම් ට්‍රී ඕඩර් ලෙවල් එකකුත් දාගන්න පුළුවන්. එතකොට අයිටම් එකේදී අයිටම් එකේ ෆොටෝ එකක් අවශ්‍ය නම් අයිටම් එකේ ෆොටෝ එක දාගන්න පුළුවන්. එතකොට ওই මේන් ඩීටේල්ස් වලට අමතරව අපි ඉස්සෙල්ලම ක්‍රියේට් කරගන්න ඕන බොම් අයිටම් කියන මාස්ටර් එක. බොම් අයිටම් මාස්ටර් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒකෙදි ක්‍රියේට් බොම් අයිටම් කියන එකේදී අපේ ස්ටයිල් අනුව, ඒ කියන්නේ ඔයගොල්ලෝ ෂූස් වල ස්ටයිල්ස් තියෙනවනේ. එතකොට ඒ ෂූස් වල ස්ටයිල්ස් අනුව මේ බොම් අයිටම්ස් ටික ක්‍රියේට් කරගන්න පුළුවන්. එතෙන්දී මම ක්‍රියේට් කරපු එකම ඔයගොල්ලන්ට පෙන්නන්න. එතෙන්දී අපිට පුළුවන් මේ සයිස් වයිස් බොම් එක ක්‍රියේට් කරගන්න. මෙතෙන්දී අපිට තියෙන්නේ ඉන්පුට් අයිටම්ස් මොනවද කියලා. අපි හදන අයිටම් මේන් අයිටම් එක මෙතන දාගන්න ඕන. ඊට පස්සේ ඒකේ ඉන්පුට් අයිටම්ස් ටික මෙතන දාගන්න පුළුවන්. මොන ඉන්පුට් අයිටම් එකද, කොච්චරක් යනවද, ඒක මොන ප්‍රොඩක්ෂන් සයිට් එකේද වෙන්නේ. එතකොට ඒ වගේ අපිට දාගන්න පුළුවන් අදාළ ඉන්පුට් අයිටම් මොන මොන සයිට් වලද මේ ප්‍රොඩක්ෂන් එක වෙන්නේ කියන එක තමයි අපි දාගන්න මෙතෙන්දී. ඊට පස්සේ මෙතන තියෙනවා මෙතන හැම එකේදීම අපිට පුළුවන් WIP account, ඒ කියන්නේ WIP item එකක් හදාගන්න. එතකොට මේ WIP item එක තමයි ඉස්සරහට process වෙන්නේ. එතකොට ඒක තමයි මෙතන දාලා තියෙන්නේ. ඊට අමතරව output items විදියට අපිට පුළුවන් finish good එක ඒකට අමතරව අර ඒ site වලදී, ඒ කියන්නේ අපි last in එකේදී නම් last in එකේ WIP item එකක් වෙනම හදාගන්න පුළුවන්. ඇසෙම්බල් එකේ WIP item එකක් වෙනම හදාගන්න පුළුවන්. එතකොට ඒ විදියට ඒ අදාළ ඩිවිෂන්ස් කීපයක් තියෙනවා. ඩිවිෂන් වයිස් WIP item එකක් හදලා ඒ item එකට අපේ ප්‍රොඩක්ෂන් process එක කරගන්න පුළුවන්. ඔන්න ওই විදියට අපි ඉස්සෙල්ලම බොම් item එක ක්‍රියේට් කරගන්නවා. ওই ටික හදලා ඉවරුනාට පස්සේ අපි එකටම කරන්න ඕන අපේ දැන් මේක මැනුෆැක්චරින් කම්පැනි එකටම අපි රෝ මැටීරියල්ස් ගේන්න ඕන. රෝ මැටීරියල්ස් ගේන්න ඕන නම් අපි වෙන්ඩර් සෙන්ටර් එකට යන්න ඕන. වෙන්ඩර් සෙන්ටර් එකේදී අපිට පුළුවන් පර්චේස් රික්විෂන් එකේ ඉඳන්ම මේක මැනේජ් කරන්න. පර්චේස් රික්විෂන් එකෙන් වෙන්නේ එයාලට අවශ්‍ය අපි සප්ලයර් කෙනෙක් සප්ලයර් කෙනෙක්ට අදාළව, ඒ කියන්නේ අපි උදාහරණයක් විදියට අපේ ස්ටොක් එකේ අයිටම්ස් නැහැ. එතකොට අපේ ස්ටෝර්ස් එකේ ගෙනා රික්වෙස්ට් කරනවා මෙන්න මේ අයිටම්ස් තමයි අපිට අවශ්‍ය කියලා. එතකොට පර්චේස් රික්විෂන් එකක් දාගන්න පුළුවන්. මෙතෙන්දී නම දානකොට ඕනම් අපිට පර්චේස් රික්වෙස්ට් කියලා දාගන්නත් පුළුවන්. නැත්නම් අපිට අදාළ රික්වෙස්ට් කරන කෙනාගේ නම දාගන්නත් පුළුවන්. එතකොට අපි උදාහරණයක් විදියට මම පර්චේස් කියලා සප්ලයර් කෙනෙක් හදාගන්නවා මෙතනින්.
හදලා මම රික්වෙස්ට් කරනවා අයිටම්ස් ටික. මෙන්න මේ අයිටම්ස් ටික තමයි අපිට ස්ටොක් එකට ඕන කියලා රික්වෙස්ට් කරනවා. එතෙන්දී ක්වොන්ටිටි ගාන අපිට දාගන්න පුළුවන්. දාලා මේ පර්චේස් රික්විෂන් එක සේව් කරගන්න පුළුවන්. එතකොට මේ පර්චේස් රික්විෂන් එක සේව් වෙලා තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති පෙන්ඩින් අප්‍රූවල් වල පෙන්ඩින් කියලා පෙන්නනවා. මේක අප්‍රූවල් එකකට යනවා. අපිට පුළුවන් අප්‍රූවල් එකට ගිහින් මේ පර්චේස් රික්විෂන් එක අප්‍රූව් කරන්න. ඊට පස්සේ පර්චේස් රික්විෂන් එක අදාළ ඩිවිෂන් එකේ පර්චේසින් ඩිවිෂන් එකේ කෙනා අප්‍රූව් කරාට පස්සේ පර්චේසින් ඩිපාර්ට්මන්ට් එකට පුළුවන් ඩිපාර්ට්මන්ට් එකේ කෙනාට පුළුවන් පර්චේස් ඕඩර් එක ක්‍රියේට් කරගන්න. එතෙන්දී අදාළ මෙතෙන්දී දැන්ට අපි සිලෙක්ට් කරගන්නවා පර්චේස් කියන අපි මෙයාගින් අපිට රික්වෙස්ට් එක ආවේ ඒ අදාළ රික්විෂන් එක මෙතනින් ලෝඩ් කරගන්නවා. ලෝඩ් කරගෙන අපිට පුළුවන් සප්ලයර්ව චේන්ජ් කරගන්න. අපි ඉම්පෝර්ට් කරනවා නම් අපිට පුළුවන් ඉම්පෝර්ට් කරන අදාළ සප්ලයර්ව සිලෙක්ට් කරලා මේක කරගන්න. එතකොට දැන් අපි ඉම්පෝර්ට් කොස්ටිං ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියන එක අපේ වෙනම මේ අපේ වීඩියෝ එකකින් අපි පෙන්නලා තියෙනවා. එතකොට ඒකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ ඒ ඉම්පෝර්ට් කොස්ටිං ප්‍රොසෙස් එක. දැන්ට මම සේව් කරනවා අපේ ලෝකල් කරන්සි එකකින් මේක කොහොමද වෙන්නේ කියන එක. එතකොට අපිට පුළුවන් මේ අදාළ අයිටම්ස් ටික පර්චේස් ඕඩර් එක මෙතනින් ක්‍රියේට් කරගන්න. ක්‍රියේට් කරගන්නකොට මෙතන සේව් දීලා save and close කරන්න පුළුවන්. ඊට පස්සේ මේ purchase order එක අපිට approve කරන්න පුළුවන්. approve කරනකොට මෙතන approval වලට ගිහින් purchase order එක approve කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේක items ටික receive වුණාට පස්සේ අපිට GRN එකක් create කරගන්න. GRN එකේදී අපිට පුළුවන් අදාළ supplier name එක select කරලා මේ purchase order එක load කරගන්න. අපිට items ටික receive වුණාට පස්සේ ඊට පස්සේ අපිට පුළුවන් මේ අදාළ items ටික ඕකේද කියන එක බලලා අදාළ stores එකේ කෙනාට හෝ accounts division එකේ කෙනාට මේක save කරන්න. එතකොට අපිට GRN එක මේ විදිහට save කරගන්න පුළුවන්.
ඊට පස්සේ මේ ඕගොල්ලන්ට පෙන්නන්නම් මේ GRN එකේදී අපිට අප්ඩේට් වෙලා තියෙනවා. එතකොට අපිට ස්ටොක් වැලියේෂන් ඩීටේල් එකට ගියාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ අයිටම්ස් ටික අපිට ස්ටොක් එකට ආපු අයිටම්ස් ටික වෙන වෙනම බලා ගන්න පුළුවන් මෙතෙන්දී. මෙතන අදාළ ඔයගොල්ලන්ට පේනවා ඇති කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා ස්ටොක් එක කොච්චරක් ඉන් වෙලාද කියලා. එතකොට මේ විදිහට තමයි ස්ටොක් එක යන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ GRN එකට අදාළව සප්ලයර්ට පේමන්ට් කරනවා නම් PBS හරහා සප්ලයර්ට පේමන්ට් කරන්න. එතෙන්දී සප්ලයර්ව සිලෙක්ට් කරලා පේමන්ට් එක කරන්න පුළුවන්. අපි අනිවාර්යෙන් සාමාන්‍යයෙන් කම්පැනියෙන් පිටතට මොන හරි පේමන්ට් එකක් යනවා නම් සිස්ටම් එකේ තියෙනවා ඇප්‍රූවල් ප්‍රොසෙස් එක. එතකොට අපිට මෙතන අදාළ සප්ලයි එකේ ඩීටේල්ස් ටික බලලා අපිට ඇප්‍රූව් කරන්න පුළුවන්. ඇප්‍රූව් කරාට පස්සේ තමයි අපිට පේමන්ට් එක සප්ලයියට කරන්න පුළුවන්. එතකොට ඒකෙදී සප්ලයර්ව සිලෙක්ට් කරලා පේමන්ට් එක කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අර අපි TRN කරනකොටම සප්ලයි එක අවුට්ස්ටෑන්ඩින් එක පෙන්නනවා මෙතන කොහොමද කියලා. එතකොට අපිට බලා ගන්න පුළුවන් එයාගේ සප්ලයි එක අවුට්ස්ටෑන්ඩින් එක මෙතන බලා ගන්න පුළුවන්. මේක ඩීටේල්ස් විදියට අපිට ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහට තමයි GRN ඒ කියන්නේ purchasing process එක කරන්නේ. purchasing process එකෙන් පස්සේ මම පෙන්නන්නම් කොහොමද production process එක කරන්න කියලා. අපිට stock center එකේදී අපිට පුළුවන් මේ stock center එකට යන්න. stock center එකේ තියෙනවා inventory transfer කියන option එක. ඒකෙදි වෙන්නේ අපේ main location එකෙන් අපිට ඒ location වලට අපි උදාහරණයක් විදියට අපි අප ලොකේෂන් එකට යවන්න ඕන items ටික අප ලොකේෂන් එකට transfer කරන්න පුළුවන්. last in එකට නම් last in එකට transfer කරන්න පුළුවන්. ඊට පස්සේ අපි තව pre production එකට යවනවා නම් pre production එකට transfer කරන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක අපිට පුළුවන් inventory transfer කියන option එක use කරන්න. එතෙන්දී new transaction inventory transfer එක ගිහින් අපිට පුළුවන් අදාළ මේන් ලොකේෂන් එක සිලෙක්ට් කරලා අපිට අදාළ ලොකේෂන් එක මෙන්න මේ ලොකේෂන් එකට තමයි ස්ටොක් එක ට්‍රාන්ස්ෆර් කරන්න කියන එක දාලා අදාළ අයිටම්ස් ටික මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. සිලෙක්ට් කරලා අපිට quantity කීයක්ද ට්‍රාන්ස්ෆර් කරන්න කියන එක දාලා මෙතනින් සේව් කරගන්න තියෙන්නේ. මම උදාහරණයක් විදිහට මේක ට්‍රාන්ස්ෆර් කරන්න. එතකොට මේක ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. ওই විදිහට අපිට පුළුවන් ඒ ලොකේෂන් වලට ට්‍රාන්ස්ෆර් එක කරගන්න. එතකොට ස්ටොක් එක ට්‍රාන්ස්ෆර් කරන process එක ওই විදියට වෙන්නේ. ඊට පස්සේ ප්‍රොඩක්ෂන් එකේ ඒ ඩිවිෂන් වල ප්‍රොඩක්ෂන් එක කරනකොට අපේ තියෙනවා මෙතන new transaction වල ප්‍රොඩක්ෂන් ෂීට් කියලා. අපිට මේ ප්‍රොඩක්ෂන් ෂීට් එකම අපිට ඇඩ්වාන්ස් වර්ෂන් එකකට ගියොත් ඇඩ්වාන්ස් වර්ෂන් එකේ ප්‍රොඩක්ෂන් ෂීට් කීපයක් විදියට පෙන්වන්නත් පුළුවන්. දැන් තමයි පෙන්වන්නම් කොහොමද මේ ප්‍රොඩක්ෂන් ෂීට් එක හරහා මේ ප්‍රොඩක්ෂන් process එක කරන්න කියලා. මෙතෙන්දී අපි ප්‍රොඩක්ෂන් කරන ලොකේෂන් එක මෙතනින් සිලෙක්ට් කර ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් බොම්ම අයිටම් එක සිලෙක්ට් කරගන්න. බොම්ම අයිටම් එකේදී ඔයගොල්ලන්ට පේනවා ඇති අපි සයිස් එක මෙතන දාලා තියෙන මොන අයිටම් එකද සයිස් එක මොකක්ද කියන්නේ. ඊට පස්සේ අදාළ අයිටම් එක අපි අද දවසේ මෙන්න මේ ප්‍රී ප්‍රොඩක්ෂන් එකෙන් මේ සයිස් එකෙන් අපි 100ක් කරා කියන එක තමයි මෙතන දාගන්න. එතකොට ওই විදිහට දැම්මට පස්සේ ඔයාලට පේනවා ඇති දැන්ටමත් ස්ටොක් එක වෙනම ඔන් හෑන්ඩ් එකක් පෙන්නනවා මේ අදාළ ප්‍රී ප්‍රොඩක්ෂන් එකේ. එතකොට මේ 100ත් අපිට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් ප්‍රී ප්‍රොඩක්ෂන් ලොකේෂන් එකට. එතකොට ඒක ට්‍රාන්ස්ෆර් කරනකොට මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති ඔන් හෑන්ඩ් එක අපේ රෝ මැටීරියල් ලොකේෂන් එකේ රෝ මැටීරියල්ස් කොච්චරක් යූස් වෙනවද කියලා. එතකොට අපි අර ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ තමයි මේ රෝ මැටීරියල් ස්ටොක් එකේ ඒ ලොකේෂන් එකේ පෙන්නන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක සේව් කරගන්න. සේව් කර ගමන් අපේ මෙන්න මේ ස්ටොක් එක රෝ මැටීරියල් ස්ටොක් එක අඩු වෙලා මෙන්න මේ WIP ස්ටොක් එකට අදාළ අයිටම්ස් ටික ඇඩ් වෙනවා. ඒක මම පෙන්නන්නම් මෙතන ස්ටොක් බයි සයිට් සමරි එකෙන්.
එතකොට ඔයාලට පේනවා ඇති මේ ප්‍රී ප්‍රොඩක්ෂන් ලොකේෂන් එකේ ඒ අයිටම්ස් කොච්චරක් තියෙද කියන එක වෙනම බලා ගන්න පුළුවන්. ඔන්න හෑන්ඩ් එක කොච්චරද කියලා වෙනම බලා ගන්න පුළුවන්. සහ WIP අයිටම් එකක් තියෙනවා නම් WIP අයිටම් එක කොච්චරක් තියෙද කියන එක වෙනම බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා 200යි තිබ්බේ. දැන් 300ක් විදියට තමයි ඒක අප්ඩේට් වෙලා තියෙන්නේ. එතකොට ඒ විදියට ඊළඟ process එක ගත්තොත් ප්‍රී ප්‍රොඩක්ෂන් එකෙන් පස්සේ අපිට පුළුවන් අප අප ප්‍රොඩක්ෂන් එකකට යන්න. එහෙම කරනවා නම් අපිට පුළුවන් ඉන්වෙන්ටරි ට්‍රාන්ස් එක අපිට අවශ්‍ය නම් ඉන්වෙන්ටරි ට්‍රාන්ස් අර ප්‍රොඩක්ෂන් එකේදීම අපිට පුළුවන් ඉන්වෙන්ටරි ට්‍රාන්ස් එක කරගන්න. නැත්නම් ඒක කම්පැනි අනුව මේක වෙනස් වෙනවා. අපිට ප්‍රී ප්‍රොඩක්ෂන් අයිටම් එක අපිට ට්‍රාන්ස්ෆර් කරගන්න ඕන නම් වෙන ලොකේෂන් එකකට අපි අප ලොකේෂන් එකකට නම් යන්නේ. අපිට පුළුවන් ප්‍රී ප්‍රොඩක්ෂන් WIP ප්‍රී ප්‍රොඩක්ෂන් අයිටම් එක මෙතනින් සිලෙක්ට් කරගන්න. අපි කොච්චරක්ද ට්‍රාන්ස්ෆර් කරන්න කියන එක මෙතන දාගන්න පුළුවන්. දාලා ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ අපිට පුළුවන් ආයි ප්‍රොඩක්ෂන් එක ස්ටාර්ට් කරන්න. ඒ අදාළ ප්‍රොඩක්ෂන් ෂීට් එකට ගිහින් මෙතනින් අදාළ සයිට් එක සිලෙක්ට් කරන්න පුළුවන් අප කියලා. ඒ කියන්නේ අපි අප ප්‍රොඩක්ෂන් කරනවා ෂූ වල අප ප්‍රොඩක්ෂන් එක කරනවා නම් අපිට පුළුවන් අදාළ සයිට් එක සිලෙක්ට් කරලා මෙතනින් අ, අදාළ කොන්ටිටිය දැන් අපි අපේ ප්‍රී ප්‍රොඩක්ෂන් එකේ අපිට මෙතන අපි අද දවසේ හදනවා 200ක් මෙතන 200යි කියන එක දාගන්න පුළුවන්. එතකොට අප ප්‍රොඩක්ෂන් එකේදී අපි 200ක් හැදුනා 200යි කියන එක දැම්මට පස්සේ ඒකට අදාළ ස්ටොක් එක කොච්චරද කියලා තේනවා. මෙතන දැන් අපි මෙතන 200ක් කරන්න බැරි හින්දා අපි මෙතන 800ක් අවශ්‍යයි. ඒ හින්දා 200ක් කරන්න බැරි හින්දා අපි ඒක 100කට මේව කරගමු. 100කට අපි ප්‍රොඩක්ෂන් එක කරන විදිහට අපි මේක මැනේජ් කරගමු. එතකොට අපිට පුළුවන් මේ අදාළ අයිටම්ස් මෙතන පෙන්නන කොච්චරක්ද කියලා ඔන්න හෑන්ඩ් එකත් එක්ක. ඊට පස්සේ මෙතන පෙන්නන්නේ රෝ මැටීරියල්ස්. ඒ කියන්නේ මේ අප ඩිවිෂන් එකේදී මොනවද රෝ මැටීරියල් ඉෂුව වෙන්නේ? එතෙන්දී ෆිනිෂ් ගුඩ් එක. ඒ කියන්නේ සෙමි ෆිනිෂ් ගුඩ් එක විදිහට ඇඩ් වෙන අයිටම් එක මෙතන තියෙනවා. එතකොට අපිට පුළුවන් මේක ඕනනම් මේක අප එකට නැතුව අපිට පුළුවන් මේක දැන් ඊළඟට යන්නේ ලාස්ට් ටීන් එකට නම් ලාස්ට් ටීන් එකට යන විදිහට හදලා මේක ට්‍රාන්ස්ෆර් කරන්න. ඊට පස්සේ පුළුවන් අපිට ওই ඊළඟ process එකේදී අප එකෙන් පස්සේ අපිට පුළුවන් lasting process කියන එක තියෙනවා. ඒ කියන්නේ සපත්තුවේ පහළ කොටස හදනවා නම් අපිට පුළුවන් lasting කොටසට යන්න. lasting එකේදී අපිට පුළුවන් අදාළ lasting එකට ගිහින් ඒ අදාළ production අදාළ බොම්ම item එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඒක සිලෙක්ට් කරගෙන ලාස්ටිං process එක මෙතෙන්දී කරගන්න පුළුවන්. ওই විදිහට අපිට පුළුවන් මෙතන පැකින් එක දක්වාම බොම් එක හදාගෙන තියෙනවා නම් ඕගොල්ලන්ට බොම් එකේ process එක මේ විදිහට කරගෙන යන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ රිපෝර්ට්ස් විදියට ගන්න පුළුවන් ස්ටොක් රිපෝර්ට්ස් ටික ඕගොල්ලන්ට බලන්න පුළුවන් ස්ටොක් වැලියේෂන් සමරි ඩීටේල් එක ලොකේෂන් වයිස් ස්ටොක් එක ෆාස්ට් මූවින් අයිටම් ඒ කියන්නේ අපිට අපේ රෝ මැටීරියල්ස් මොනවද ෆාස්ට් වෙලා මූවින් වෙන්නේ ෆාස්ට් මූවින් වෙන්නේ ඊට පස්සේ ෆිනිෂ් ගුඩ් මොනවද වැඩියෙන්ම විකිනෙන්නේ කියන එක වෙනම බලා ගන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට තීරණ ගන්න පුළුවන් මේ ෆාස්ට් මූවින් රිපෝර්ට් එක through. එතකොට ස්ලෝ මූවින් නන් මූවින් රිපෝර්ට්ස් වලිනොත් ඕගොල්ලන්ට ඒ වගේම ඩිසිෂන්ස් ගන්න පුළුවන්. ස්ටොක් එකේ වෙනම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ස්ටොක් වල ඔන් හෑන්ඩ් එක වෙනම බලා ගන්න පුළුවන් මේ ස්ටොක් සෙන්ට් එකේම වෙනම ඩෑෂ්බෝඩ් එක හරහා. ඊට අමතරව මෙතන තියෙන රිපෝර්ට්ස් පැත්ත ගත්තොත් අපිට පුළුවන් ප්‍රොඩක්ෂන් රිපෝර්ට්ස් ටික වෙනම බලා ගන්න පුළුවන්. ප්‍රොඩක්ෂන් රිපෝර්ට් එකේ ඉන්පුට් සමරි එක සහ අවුට්පුට් සමරි කියලා වෙනම තියෙනවා. එතකොට අවුට්පුට් සමරි එක ඉන්පුට් සමරි එක ඕගොල්ලන්ට ඊ අදාළ අද දවසේ ඉන්පුට් වෙලා තියෙන අයිටම්ස් ටික වෙන වෙනම ඩීටේල්ස් වයිස් බලා ගන්න පුළුවන් මොන මොන ප්‍රොඩක්ෂන් වලදීද මේක වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ
අවුට්පුට් එකේදීත් ඒ වගේම මොන මොන අයිටම්ස්ද අවුට්පුට් වෙලා තියෙන්නේ කියලා වෙනම බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙනවා. හරි. එතකොට මේ විදිහට අපිට පුළුවන් අයිටම් ට්‍රාන්ස්ෆර් රිපෝට් එකෙන් බලා ගන්න ඒ දවසේ ඉන්පුට් වෙලා තියෙන අයිටම්ස්, අවුට්පුට් වෙලා තියෙන අයිටම්ස් ප්‍රොඩක්ෂන් ෂීට් වයිස් බලා ගන්න. ඔන්න ওই විදිහට තමයි ෂූ කම්පැනි එක, ඒ කියන්නේ ෂූ මැනුෆැක්චරින් කම්පැනි එක ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක කරන්නේ. මීට අමතරව අපි පුළුවන් මෙතනදී දැන් අපි බේසික් සිස්ටම් එකක් පෙන්නුවේ. අපිට පුළුවන් ඇඩ්වාන්ස් වර්ෂන් එකකට ගියොත් අපිට බැච් නම්බර් වයිස් අපි රෝ මැටීරියල් බැච් වයිස් මැනේජ් කරගන්න ඕන නම් බැච් වයිස් මැනේජ් කරගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවලුත් සිස්ටම් එකෙන් කරගන්න පුළුවන්. thank you